හැමෝටම ආයිබෝවන් තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ගෑස්ට්‍රයිටිස් හැදුනම දැනෙන අපහසුතාවය මෙච්චරක් කියලා වචන වලින් කියන්න බැරි තරම්. ඔයා මේ ගෑස්ට්‍රයිටිස් වලට විවිධ බෙහෙත් වර්ග බීලා ඇති. ඒවා බිව්වත් ටික දවසක් යනකොට මේ ලෙඩේ ආයෙම ඇවිස්සෙනව නේද? ඉතින් මේ ප්‍රශ්නයට මම අද ඔයාට අරගෙන ආවේ 100%ක්ම ස්වභාවික ප්‍රතිකාර ගොඩක් ගැන. ඉතින් මේවා මොනවද, හදන්නේ කොහොමද කියලා බලන්න යන්න කලින් අපිව තාමත් subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම notification bell එක click කරලා තියාගන්න. එතකොට ඔයාට අපේ වීඩියෝ හැමදාම බලන්න පුළුවන්. ඔයා මේ කොළ වර්ගය ගෙවත්තේදී දැකලා තියෙනවද? මේවා වල නම තමයි දියමිත්ත. මේවට කැහිපිත්තන් කියලත් සමහර පළාත්වල අය කියනවා. ඉතින් මේ දියමිත්ත කොළ ඔයාට හොයාගන්න බැරි නම් දුක් වෙන්න එපා. වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න තවත් ප්‍රතිකාර ගොඩක් ගැන මේ වීඩියෝ එකේ කියලා තියෙනවා. මේ දියමිත්ත කොළ මිටක් අරගෙන සෝදලා බ්ලෙන්ඩ් කරලා තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් මේවා මේ විදියට හොඳට පිරා ගන්න ඕන. දැන් මේක ශීතකරණයේ තියන්න අවශ්‍ය නැහැ. නිකන්ම මිදෙන්න පටන් ගන්නවා. මේ පැයකට පස්සේ ජෙලි වගේ මිදිලා තියෙන විදිය බලන්න. දැන් ඉතින් ඔයාට කරන්න තියෙන්නේ උදෑසන හිස් බඩ මේවා කෑමට ගන්න එක විතරයි. සතියකට දවස් 2ක් හෝ 3ක් මේවා කෑමට ගන්නකොට ඔයාට තේරෙවි ගෑස්ට්‍රයිටිස් සුව වෙලා තියෙනවා කියලා. ඒ ටික දවසකට නෙවෙයි, නිට්ටාවටම සුව වෙනවා. මේ ප්‍රතිකාරය සෙම තියෙන කැස්ස, හතිය, ඇදුම වගේ රෝගවලටත් ගුණදායකයි. තාම වීඩියෝ එක අවසන් වුණේ නැහැ. මේව හොයාගන්න බැරි අයටත් තවත් ප්‍රතිකාර තියෙනවා. වීඩියෝ එක දිගටම බලලා ඒව ගැනත් දැනුවත් වෙන්න. ගෑස්ට්‍රයිටිස් කියන්නේ ආමාශයේ ශේෂ්මල පටලයේ දැවිල්ල හා වේදනාව ඇති කරන රෝගී තත්ත්වයක්. ආමාශයේ අම්ල ආරක්ෂා කරන ශේෂ්මල ස්තරය දුර්වල වන විට හෝ හානි වන විට මෙය සිදු වෙනවා. මෙම තත්ත්වය උග්‍ර නිදන්ගත තත්ත්වයට පත්විය හැකි අතර මාස හෝ අවුරුදු ගණන් උනත් පවතින්න පුළුවන්. ගෑස්ට්‍රයිටිස් දැවිල්ල ඇති වෙන්නේ ආමාශයේ තුවාල ඇති වී බැක්ටීරියා ආසාදනය වීමේ ප්‍රතිඵලයක් විදියට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇතැම් වේදනානාශක නිතිපතා භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් විදියටත් මේ තත්ත්වය ඇති වෙනවා. ආයුර්වේදයේ ගෑස්ට්‍රයිටිස් කියන්නේ අම්ල පිත්ත දෝෂ අසමතුලිතතාවයකට සම්බන්ධ වෙනවා. පිත්ත අධික වූ විට එයින් අම්ල ශේෂ්මල පටල පිලිස්සී වේදනාවට පත් කරනවා. එය ආම්ලිකතාවය, ඉදිමීම, ඔක්කාරය සහ අජීරණයට හේතු වෙනවා. ඉතින් මේ අම්ල පිත්ත රෝගය හෙවත් ගෑස්ට්‍රයිටිස් ගැන දැන් ඔයා දැනගත්තනේ. දැන් අපි බලමු මේ ගැටලුව ඇති වුණාට පස්සේ අපි කන්න ඕන මොනවද? ඒවා කෑමට අරගන්න හදන්න ඕන විදිය කොහොමද? මේ හැම දෙයක් ගැනම. මුං ඇට කිරිපත්. මේ ගෑස්ට්‍රයිටිස් සඳහා වඩාත් සුවදායක ආහාර වලින් එකක්. ඒ සැහැල්ලු, ජීර්ණය කිරීමට පහසු සහ ආම්ලික නොවන ආහාරයක් වන අතර ආමාශයේ වේදනාව ඇති නොකර තිබෙනවා. මේ දෙක එකට පිසූ විට ඒවා ආමාශ ආන්ත්‍රිකයට විවේකයක් ලබා දෙන මෘදු සංසුන් ආහාර වේලක් නිර්මාණය කරනවා. මේවා හදන විදිය අපි දැන් බලමු. සහල් සහ මුං ඇට 2:1 අනුපාතයකින් උයන්න. මෙයට ගිතෙල් හැන්දක් එකතු කරන්නත් පුළුවන්. ගිතෙල් එකතු කරන එකට හේතුව ඊළඟට මම ඔයාලට කියනවා. මිරිස්, ලූණු සහ සුදු ලූණු වැනි දේවල් දැමීමෙන් වැළකී සිටින්න. අධික උණුසුමේ කෑමට අරගන්නත් එපා. ගිතෙල්. මුං ඇට කිරිබත් වලට ගිතෙල් එකතු කරන්න කියපු හේතුව දැන් ඔයාට දැනගන්න පුළුවන්. ආයුර්වේදයේ ගිතෙල් අභ්‍යන්තර ලිහිල් තෙල් ලෙස හැඳින්වෙනවා. එය ආමාශයේ ශේෂ්මල තට්ටුව ආරක්ෂා කරන අතර අම්ල කෝපය සහ දැවිල්ල අඩු කරනවා. මෙය පටක සුව කිරීම ප්‍රවර්ධනය කරන අතර පිත්ත දෝෂ සමතුලිත කරනවා. මේවා භාවිතා කරන විදිය අපි දැන් බලමු. බත්, ඕට්ස් හෝ උණුසුම් කිරිවලට ගිතෙල් තේ හැන්දක් එක්කර දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරය අතරතුර දිනපතා අරගන්න. මෙහිදී කැටි ගැසිණු ගිතෙල් භාවිතා නොකර උණු කර දියරමෙන් පරිභෝජනය කරන්න. කෙසෙල්. කෙසෙල් ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන අතර එය ආමාශ බිත්ති ආවරණය කරනවා. කෙසෙල් අම්ල සමග එක් නොවන අතර දැවිල්ල සහ ඉදිමීම සමනය කිරීමට උපකාරී වෙනවා.
මෙහි පොටෑසියම් බහුල වන අතර එය pH මට්ටම සමතුලිතතාවයේ පවත්වා ගන්නවා. මේවා භාවිතා කරන්නේ කොහොමද බලමු. උදෑසන මැද භාගයේදී ඉදුණු කෙසෙල් ගෙඩියක් කෑමට අරගන්න. මෙහිදී මදක් ඉදුණු හෝ අමු කෙසෙල් කෑමට ගැනීමෙන් වැළකී සිටින්න. දරුණු ගෑස්ට්‍රයිටිස් තත්ත්වයක් තියෙනව නම් හිස්බඩ ආහාරයට ගන්න එපා. පොල් වතුර. මෙය අම්ල පිලිස්සීම සඳහා වේගවත් ස්වභාවික පිළියමක්. එහි අම්ල උදාසීන කරන ස්වභාවික ශාරීයතාවයක් තිබෙන අතර අභ්‍යන්තර තාපය සිසිල් කරන අතර ඉලෙක්ට්‍රෝටයිට් සහ සජලනය සපයනවා. මේවා භාවිතා කරන්නේ කොහොමද? දිනකට දෙවරක් පොල් වතුර වීදුරු භාගයක් පානය කරන්න. උදේ මැද භාගයේ සහ සවස් කාලයේ මේ සිදු කරන්න. ඔබේ ආහාර වේල් සමග මෙය පානය කිරීමෙන් වැළකී සිටින්න. කෝමාරිකා යුෂ. කෝමාරිකා අභ්‍යන්තර දැවිල්ල සමනය කරන අතර ශේෂ්මල පටල යථා තත්ත්වයට පත් කරනවා. එහි ආමාශය ආවරණය කරන ශේෂ්මල අඩංගු වන අතර අම්ල පිලිස්සීම අඩු කර පටක පුනර්ජනනයට උපකාරී වෙනවා. මේවා භාවිතා කරන විදිය බලමු. කෝමාරිකායුෂ මේස හැඳි දෙකක් වතුර මේස හැඳි දෙකක් සමග මිශ්‍ර කරන්න. උදෑසන ආහාරයට පෙර හිස් බඩ පානය කරන්න. මහදුරු. මහදුරු ආහාර ජීර්ණ පද්ධතිය සිසිල් කරන අතර ඉදිමීම අඩු කරනවා. මෙය ඇන්ටාසිඩ් සහ වායු විරෝධී ගුණයෙන් යුතු වෙනවා. මෙයින් සිසිලසක් ලබා දෙන අතර අපහසුතාවය සමනය කරනවා. මේවා භාවිතා කරන හැටි අපි දැන් බලමු. ආහාර ගැනීමෙන් පසු මහදුරු තේ හැඳි භාගයක් හපන්න. එහෙමත් නැත්නම් ජලයේ තම්බා මහදුරු තේ හදලා පානය කරන්න. වැල්මී. ගෑස්ට්‍රයිටිස් සඳහා වඩාත් ප්‍රතිඵලදායක ඖෂධ පැලෑටි වලින් එකක් තමයි වැල්මී කියන්නේ. මේ ශේෂ්මල නිෂ්පාදනය වැඩි කරන අතර තුවාල සුව කර දැවිල්ල අඩු කරනවා. ඒ විතරක් නෙමෙයි අම්ල වලින් සිදුවන කාදනයෙන් ආමාශය ආරක්ෂා කරනවා. මේවා භාවිතා කරන විදිය බලමු. ආහාර ගැනීමට පෙර මී පැණි සමග වැල්මී කුඩු ග්‍රෑම් එකක් කෑමට ගන්න. එහෙමත් නැත්නම් ජලයේ තම්බා වැල්මී තේ සාදා පානය කරන්න. ගෑස්ට්‍රයිටිස් තිබුණත් නැතත් මේ දේවල් ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් නේද? ඉතින් ඒ නිසා මම හිතනවා හැමෝටම දැනගන්න ඔයා මේ වීඩියෝ එක ෂෙයා කරයි කියලා. මේ වීඩියෝ එක ගැන ඔයාගේ වටිනා අදහස් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්.